ළමා පොත් පිළිබඳ ජාතික සමුළුව මගින් එළි දක්වන ෆික්ෂන් වල කෘති එළි දැක්වීමට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මම ගෞරවයක් විදියට සලකනවා. පැමිණ සිටින සියලුම අධ්‍යාපන අමාත්‍ය අංශ ප්‍රධාන නිලධාරී මහත්වරුන් විශේෂයෙන්ම මේ අවස්ථාවට පැමිණ සිටින අනෙකුත් ශාස්ත්‍රඥ ප්‍රාමාණික විද්වතුන් සියලුම දෙනාගෙන් අවසරයි. විශේෂයෙන්ම ගත්තොත් මට කියපු ආකාරයට ජාතික පොත් මණ්ඩලය, මොරටු විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශන සංගමය සහ Room to Read, the establishment of Room to Read. I have a chat with the country directors. We have conducting a lot not within this country and even at the region of Southeast Asian countries. So we're happy to have you as well. So, මම බොහොම සතුටුයි අපේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එළි ටිකක් අපිට පුරුදු තැනක් සැප්තැම්බර් මාසෙට මෙතන එක්ක BMICH එක එහෙම නැත්නම් අපිට මෙහි සෙනග වැඩි වගේ කියලා හිතුනොත් අපි නුවර KCC එකේ මේකම තියෙනවා සමගාමීව එතෙන්ට යනවා. ඉතින් මම මුලින්ම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි මගේ අත්දැකීම් ටිකක් ඔය හැම අවුරුද්දෙම වගේ මෙතෙන්ට යනකොට අපි මම පොත් ප්‍රකාශන සංගමයේ මම හිතන්නේ සභාපතිතුමාත් ඉන්නවා මෙතන. මම බලනවා මොන තැන්වලද පොලිම වැඩි කියලා බලනවා. හොරෙන් බලනවා. එතකොට අපි දැකපු දෙයක් තියෙනවා. මහාචාර්ය ප්‍රණීත අවසුන්දර මහත්මයා මෙතන ඉන්නවා. අපි දැකපු දෙයක් තියෙනවා පහුගිය කාලේ මේ පොලිම වැඩිපුර තිබ්බේ මම දැක්කේ විශේෂ සමගාමී පොත් සහ අනිකුත් පොත්පත් වලට තමයි පොලිම වැඩි වගේ මම දැක්කේ. නමුත් ජනතාව ගොඩක් එනවා පොත් ගන්න එනවා. ඒතර ටිකක් වැඩි. ඉතින් ඒක අපේ නිරීක්ෂණයක්. මම හිතන්නේ නිරීක්ෂණයෙන් එන පණිවිඩය අපි තේරුම් ගන්න ඕන කියලා මම හිතනවා. නිරීක්ෂණයෙන් එන පණිවිඩය මොකක්ද කියලා. එහෙමයි. ඉතින් අපි ගත්තොත් එහෙම 1968 signed by Lenin කියන කෘතියේ තියෙනවා ලෙනින් කියලා තියෙනවා හොඳම දේ දරුවන්ට කියලා. දරුවන් සම්බන්ධයෙන් කතා කරන නිසා මම කිව්වේ ප්‍රතිපත්තියත් ඒකයි. ඒ වගේම තමයි අපි සමහර ඉතිහාසයේ කරුණු අපි ගත්තොත් එහෙම මම කියවලා තියෙනවා කියුබා වැසියන මෙස්ටාස් කියන කඳුවල අපි හොඳට දන්න චේ ගිවෙරා ඉන්නකොට පැබ්ලෝ නෙරුඩාගේ පොත්පත් කියවුවා කියලා. ස්පාඤ්ඤ කවියාගේ පොත්පත් කියවුවා කියලා. ඒ නිසා පොත්පත් සම්බන්ධයෙන් ලෝකේ වෙනස් කරපු නායකයෝ හිතපු විදිහ ගැන මම කිව්වේ. අපි කෙටියෙන් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම දෙයක්. ළමයා යනු පොඩි වැඩිහිටියෙක් නොවේ. Child is not a small adult කියලා තමයි කියන්නේ. පොඩි වැඩිහිටියෙක් නොවේ. ළමයා යනු ළමයා. ඒ වගේම තමයි තව කතාවක් තියෙනවා හැම වැඩිහිටියෙක් තුළම ළමයෙක් ඉන්නවා කියලා. එහෙම එකකුත් තියෙනවා. හැම වැඩිහිටියෙක් තුළම ළමයෙක් ඉන්නවා කියලා විශේෂයෙන් ඔය කාල් ජෝන් කියන මනෝවිද්‍යාඥවරයා කියනවා හැම වැඩිහිටියෙක් තුළම ළමයෙක් ඉන්නවා කියලා. අපි ඉපදෙනකොට ළමයෙක්ගේ ලදරුවෙක්ගේ පොඩි ලදරුවෙක්ගේ හිත නිකන් සුදු කඩදාසියක් වගේ කියලා කියන්නේ. සුදු කඩදාසියක් වගේ. ඊට පස්සේ තමයි ඒකේ වැඩිහිටි වියටපත් වෙනකොට එක දේවල් ලියවෙන්නේ. හැබැයි ඒ ලියවීම ඇතුලේ අර සුදු කඩදාසිය තාම තියෙනවා. ඉතින් ඒ අන්නේ ළමයා එළියට ගත්ත අවස්ථාව අපි දකිනවා
විශේෂයෙන් ළමා ලේඛකයන්ගේ තුලින්. ළමා ලේඛකයන්ගේ තුලින්. ඒ ළමයා අපිට හොඳ ළමා සාහිත්‍යයක් ලංකාවේ තියෙනවා. අපේ ළමා වියගෙත් ගාවෙන්නේ ඒ විදිහට. ළමා සාහිත්‍යයත් ඒක. නිසා අපිට හොඳ ළමා සාහිත්‍යයක් තිබ්බා. සහ මෙන්න මෙහෙම දෙයක්. ළමයින්ගේ සිතුවිලි වලට කිඳා බැසිය හැකි ගත් කතුවරු පිරිසක් හිටියා. අපේ ලංකාවේ හිටියා. මට නිකන් හිතුණා උදාහරණ දෙක තුනක් කියන්න කියලා. ඉදිරියේදී කතා කරන්නේ මට මේ හිතෙච්ච දේ තමයි මම මේ කියන්නේ අපේ හිටපු ඉතිහාසයේ හිටපු ලේඛකයෝ සමහර අපේ ළමාවිය ආමන්ත්‍රණය කරපු විදිහ ළමයෙක් විදියට හිතලා අපිට ලොකු ලෑස්තුවක් කියන්න පුළුවන් මාඩින් වික්‍රමසිංහ මහත්මයාගේ අබය මොකක්ද මඩොල්දුවිල ටීවී ළඟරත් මහත්තයාගේ අබයහලුව දක්වා. එහෙම නැත්නම් විශේෂයෙන් ගත්තොත් මට මෙතෙන්දි මතක් වෙච්ච ලොකු කාරණාවක් තමයි සිබිල් වෙත්තසිංහ මහත්මිය. නේද? සිබිල් වෙත්තසිංහ මහත්මිය. විශේෂයෙන්ම උපමා රූපක සහ එයාගේම චිත්‍ර කලාව එක්ක ළමයේ මම එතුමියගේ කතාවක් ඇහුවා. එතුමිය කියනවා තවම මගේ හිත තුළ ඉන්න ළමයා තාම ඉන්නවා කියලා. අවුරුදු 70 ගානක් වයස් වෙනකොට ළමයා ඉන්නවා කියලා. ඒ ළමයා ඉන්න සංදර්භයේ කන්ටෙස්ට් එක ඇතුළේ තමයි පොත්පත් ලියවිලා තිබුණේ. ඒ නිසා තමයි ළමයින් හරිම ආස එතෙන්ට යන්නේ. එහෙම ඉතිහාසෙත් තිබුණා මම වැඩි කතා වෙන්නේ නැති හින්දා මම උදාහරණ දෙකක් විතරක් ගන්නම්. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කොමල් රේඛා මතක ඇති ඔබතුමාන්ට මෙහෙම තියෙනවා. බුදුහාමුදුරුවන් ඉස්සර වඩිනකොට මං හිටියා නම් එන විට කැලයට දරට වනමල් නෙලා අතුරා සිරි පතුලවට වැඳ වැටෙනවා නොගෙහින් ගෙට වරුවකට ළමයෙක් කියන්නේ. මෙහෙම තව එකක් තියෙනවා මම කියන්නම්කෝ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කියන ලේඛකයා ළමයාගේ හිත ඇතුළට ගිය විදිහ කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටේනේ ලොකුම දේ ළමයාගේ තියෙන ලොකුම වස්තුව. සිවුරක් ගෙනත් දෙනවා කහ අද්ද වගේ. එනකොට බලත් හැක පොරවා වටින රංගේ කිනිහිරි ගහක මල් සෙලවෙන වැනි සුළඟේ කියලා අර ළමයා ඇතුළත තියෙන උපමා උපමේය ලස්සනට ගල්පගෙන අපේ ළමා සාහිත්‍ය ඉතිහාසය වර්ණවත් කරපු විචිත්‍රවත් කරපු ලේඛකයෝ හිටියා. මට මතක් කළ යුතුයි කියලා හිතුණා. වැඩි කියවෙනවා අපි දැකලා නැති නිසා. ඔව්. ඒ වගේ මම අවසාන දෙකක් කියන්නම්. මට මේ වැඩි ඇහෙන්නේ නැති නිසා අපේ ළමා කාලේදී මම කියන්නේ මේ ලේඛකයෝ තමන් ළමාවියට ගිහිල්ලා ඒ ළමා උපමා රූපක දරගෙන ළමයෙක් බවට පත් වෙලා ළමා සාහිත්‍ය පෝෂණය කරපු ආකාරයේ උදාහරණ තව එකක්. අපි අහලා තියෙන එකක්. කන් පිඟාන ලෙස වටකුරු දිලිහි හඳහාමි කිරිත් පැණිත් අරන් එන්න. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. අමාවකට උඩ නැතිදා අටවක නැම්කි පනාවදා හඳහාමි කිරිත් පැණිත් දියෝදී. ඉතින් මේ ආනන්ද රාජකරුණා කියන්නේ මම කියන්නේ අපි වැඩිහිටි සාහිත්‍යයට ලියන ලේඛකයෝ විග්‍රහක කුමාරකමත් එහෙම ඒ පරිණතියක් තිබ්බා ළමා සාහිත්‍ය කුමාරතුංග ගුණදාස මහත්මයාත් මගුල් කෑම ගත්තත් එහෙම මාඩි වික්‍රමසිංහ මහත්මයා විද්‍යා ප්‍රබන්ධ පවල්ලි විද්‍යාවට සම්බන්ධ මම කියන්නේ ඒ සියලු පිරිස් ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් තිබ්බ ලේඛක ප්‍රජාවක් අපිට හිටියා. පිටින් ගත්තොත් එහෙම ලෝකේ ගත්තොත් සාපේක්ෂව දැන් ජේ.කේ රෝලින්ස් ඉඳලා අපි දන්න හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් දක්වා ලෝක පිරිසක් ඉන්නවා. නමුත් මම කියන්නේ ලංකාවේ තිබිලා. ලංකාවේ අපි ඒ ළමාකාරය හරි ලස්සන උපමාවක් පිරිසක් ඉන්නවා. මම හිතනවා මේ ගැන කතා කරන්න නැහැ මට මේ පොත කියවන්න බැරි වුණා. මම පොත කියවන්නම්. මම හිතනවා මේ
මෙන්න මේ අංකුර ලේඛකයන්ගේ මේ ළමයා එළියට අරගෙන ඒක පොතක් විදිහට ප්‍රකාශ කරන්න නිර්මාණාත්මක කුසලතාවයන් වර්ධනය කරන අවස්ථාවක් හැදේ කියලා මම හිතනවා මේ අවස්ථාව තුළින්. අවසානට කියන්න ඕන භාෂාමය හැකියාවන් අපි නිර්මාණය කරගත යුතුයි. ඒ වගේ නිර්මාණශීලී හැකියාවන් ළමයා තුළ නිර්මාණය කරගත යුතුයි. වැදගත්ම කාරණාව සහකම්පනයේ තියෙන වැඩිහිටියෙක් නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා මම හිතන්නේ මේ අවස්ථාව මේ මොහොත අපි හිතනවා වැදගත් මොහොතක් වෙනවා ඉතිහාසයට එකතු වෙන කියලා. ඒ නිසා බොහොම ස්තුතියි සියලු දෙනාට. මම නිරවනවා අපි ඉදිරියට වැඩේ කරගෙන යන්න.